හෙල්ලෝ ට්‍රැවලර්ස්. ඉතින් කොහොමද ඉතින් ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් වීඩියෝ එක කොට ට්‍රැවල් වීඩියෝ ගන්න මේ අන්බොක්සින් එක. ඉතින් මම මගේ channel එකේ අන්බොක්ස් කරන දෙවෙනි ඩ්‍රෝන් එක. මේක පළවෙනි ඩ්‍රෝන් එක ඔයගොල්ලෝ දන්නවා මේ මෙඩේරේ පිටි වීඩියෝ එක බැලුවා නම් දැනගන්න තිබ්බා. මොකද උනේ කියලා ඩ්‍රෝන් එක DLට වැටුණා. ඊට පස්සේ ඩ්‍රෝන් එක ගත්තා නේ. ඊට පස්සේ ගත්ත අලුත් ඩ්‍රෝන් එකක් මේ අවුරුද්දේ රිලීස් වුණ ලයිටෝ එකේ ස්ටෑන්ඩඩ් එක තමයි ගත්තේ. ෆ්ලයි මෝඩ් එක ගත්තේ නෑ. බජට් තියෙන කාණ්ඩ තමයි ගත්තේ. අපි අන්බොක්ස් කරලා බලමු. DJI Lito 1. හරි මෙහෙම තමයි පැකේජ් එක මම ගත්තේ. ඉතින් මේක මම කිව්වනේ මගේ Lito එකේ ස්ටෑන්ඩඩ් එක තමයි ගත්තේ. මේක ෆ්ලයි මෝඩ් කොම්බෝ නෙමෙයි. ඊට කලින් මේ පැත්තෙන් තියාගමු. මේ තමයි ඉතින් මම ගත්ත මේ කැමරා LK එකෙන් කැමරා LK ඉතින් වොරන්ටි තියෙනවා දීලා තියෙන්නේ. මේ තියෙන්නේ බිල කැමරා LK. ඒකෙන් ගත්තා. පැත්තෙන් තියාගන්නවා. ඉතින් මම තව මේකක් SD card එකක් ගත්තා. 64GB මේකට වොරන්ටි තියෙනවා කැමරා LK එකෙන්මයි ගත්තේ. එකත් පැත්තෙන් තියාගමු අපි අපේ ඩ්‍රෝන් එකට. ඉතින් මේ බොක්ස් එකේ තියෙන්නේ DJI Lito කියලා ගහලා තියෙනවා. ඩ්‍රෝන් එකේ පික්චර් එකක් තියෙනවා. මෙන්න මේක තමයි වැදගත්ම එක. TRCSL මේක approved කියලා තියෙනවා. මේ approve කරලා තියෙන්නේ. එතකොට මෙතන ultra wide gram 249 මේකේ බර. මේ පැත්තේ DJI කියලා ගහලා තියෙනවා. මේ පැත්තේ තියෙනවා මේකේ තියෙන ඒවා රෝල් පේනවා ඉතින් DJI Lito ඩ්‍රෝන් එකේ තියෙනවා බැටරි තියෙනවා රිමෝට්ස් කේබල් එක තියෙනවා ස්ක්‍රූ ඩ්‍රයිවර් එක තියෙනවා ප්‍රොපෙලර්ස් තියෙනවා මැනුවල් එක තියෙනවා DJI එකේ රිෆ්‍රෙෂ් එකක් තියෙනවා යට එකක් දාලා නැහැ වැඩි. හරි අපි එහෙනම් මේක අන්බොක්ස් කරගමු. හරි මෙන්න මේක මෙහෙම අපි ගලවලා box එක අපි open කරගමු. කොහොමද මේක අරින්නේ? මේක box එකනේ. මේක පැත්තෙන් තියාගමු. ඔන්න තියෙනවා අපේ DJI Lito 1 drone එක. කොහොමද ගන්න? ඉතරයි තියෙන්නේ ස්ටෑන්ඩඩ් කොම්බෝ එකනේ. ස්ටෑන්ඩඩ් පැක් එක. මෙන්න තියෙනවා බාන්න. ඒක මේක දිග අරගෙන මෙන්න. මේක වෙනස් ඒ කියන්නේ මේකේ ෂේප් එකෙන් වෙනස් මේ Lito 1 drone එක. මගේ දැන් කලින් තිබ්බ mini 3 එකන්නේ. mini 3 එකට වඩා මේකේ ෂේප් එක වෙනස්. අනික mini 3 එකේ සෙන්සර් තිබ්බෙත් නැහැ. මේක සෙන්සර් තියෙනවා. මර්සි. මේ තමයි ඩ්‍රෝන් එක ඔන්න. ඩ්‍රෝන් එක තියෙනවා. ඩ්‍රෝන් එක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන බොක්ස් එකේ මොනවද තියෙන කියලා බලමු. අපි මේ බොක්ස් එකට ගියොත් බොක්ස් එක මෙහෙම ඕපන් කරගත්තා. එතන තියෙනවා ප්‍රොපෙලර්ස් අපිට එක්ස්ට්‍රා ප්‍රොපෙලර්ස්. දැන් තියෙනවා අපිට ස්ක්‍රූ ඩ්‍රයිවර් එක තියෙනවා. ප්‍රොපෙලර්ස් මාක් කරි වුණොත් කරන්න. කේබල් එක තියෙනවා. එකත් අපි ගමු මෙහෙම. ඊට පස්සේ තියෙනවා අපේ කන්ට්‍රෝල් එක. එච්චරයි තියෙන්නේ මේක. ඉතින් බොක්ස් එකේ තියෙන මේ පේපර් වර්ක්ස් වගේක් මේක මැනුවල් එක. ඉතින් මේක වැඩක් නැහැ. කියන්නේ දන්නවනේ මම කලින් ඩ්‍රෝන් එක පාවිච්චි කරලා දෙන හින්දා ඉතින් අවුලක් නැහැ. ඒකත් අපි පැත්තකින් තියාගමු. හරි අපි මේකත් මෙහෙම ගලවමු කවර් එක. ඉතින් මේ රිමෝට් කන්ට්‍රෝල් එක වෙනස්. මගේ mini 3 එකේ තිබ්බේ RC2 කන්ට්‍රෝල් එකක්. මේකේ තියෙන්නේ RC N3. ඔව් N3 නේද? ඔව් N3 කියන තියෙන්නේ. N3 කියන කන්ට්‍රෝල් එක තමයි මේක තියෙන්නේ. ඉතින් මේක ඩිස්ප්ලේ එකක් එන්නේ නැහැ. අපේ ෆෝන් එක තමයි ඩිස්ප්ලේ එක ඇප් එකට කනෙක්ට් කරලා ෆෝන් එක කනෙක්ට් කරන්නේ මේ මෙතනින් කොහොමද කරන්නේ?
මේ මෙතනින් තමයි අරින්න තියෙන්නේ. මෙතන ඉන්නේ. ඉතින් මෙහෙම මෙතෙන්ට ෆෝන් එක මවුන්ට් කරා කේබල් එක ගහලා තමයි වැඩේ තියෙන්නේ. ඉතින් තියෙනවා අපේ normal buttons තියෙනවා. එතන තමයි තියෙන්නේ යට joystick දෙක. හරි. හරි ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ drone එකයි අපේ combo එකේ standard combo එකේ pack එකේ තියෙන දේවල් ටික drone එක battery drone එකේ ඇතුළෙමයි තියෙන්නේ. drone එකේ ඉන්නකො මේකත් ගලවන්න cap එක අපි ගලවමු. අපි දැන් drone එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේ drone එකේ මගේ කලින් mini 3 එකට වඩා සෑහෙන්න වෙනස් drone එක shape එකයි ටික. එතකොට මේතන තියෙනවා cam එක 3 axis gimbal එකක් තියෙනවා. half inch sensor එකක් තමයි මේකේ තියෙන්නේ. මේක lidar sensor නෑ. ඒ කියන්නේ රෑ යවද්දි පොඩ්ඩක් පරිස්සමින් යවන්න ඕනේ. මේක තියෙනවා මෙතන තියෙන්නේ omnidirectional sensors. ඒ කියන්නේ 360 sensor තියෙනවා මේකේ. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. හැබැයි sensors trust කරන්නත් බෑ. කියන්න බෑනේ. ඒකින්ද පරිස්සමෙන් අරන එක හොඳයි. කොහොමද 360 sensor තියෙනවා. ඉතින් propellers තියෙනවා. drone එක හොඳයි. මේ බැටරි මම ගලවන්න පෙන්නන්න. මෙන්න තියෙන බැටරිය. එක බැටරිය ඉන්නේ මේකේ. මගේ ස්ටෑන්ඩඩ් එකනේ. පස්සේ ඉතින් අප්ඩේට් කරගන්න තියෙන්නේ හිමීට. හරි. ඔච්චර තමයි ඉතින් unboxing එක. අපි මේක full charge කරලා fly කරලා බලමු. කොහොමද හොඳයිද කියලා. හරි අපි දැන් drone එක ටෙස්ට් කරන්න ඇවිල්ලා ඉන්නේ. drone එක දාලා තියෙන්නේ. බලන්නකො. ඉතින් drone එක තියෙනවා මේ අපි යවලා බලමු මේ shot ටිකක් ගන්න. box එකක් ඇදලා 3 countdown එකත් එක්ක යනවා මේක. ඒකට ගහන්න. shot එක drone එකෙන්ම අපිට ලස්සනට ගහලා දෙනවා. drone එක ගියා. දැන් ආයෙ එනවා. ගහපු තැනටම එනවා quick shot එක ගහලා ඉවරලා. එනවා. පස්සේ මම ආවා. ඊට පස්සේ අපි බලමු මේකේ තව තියෙනවා quick shot නම් තියෙනවා. අපි ගහමු ඊට පස්සේ මේකේ active track mode එකක් තියෙනවා මේ අපි ඒක බලමු. එතන box එක ඇඳලා මායි මල්ලි ඉන්නවා. අපි ඊට පස්සේ අපි මේකෙන් වම් පැත්තට දීලා බලමු. ඉතින් drone එක කොහොම කරගෙනවා. අපි වටේ කරගෙනවා ලස්සනට. ලස්සන shot එකක් ගහලා දෙනවා මෙතන. මේක අපි නවත්තන්න කිව්වහම මේක ගන්න මේක නවත්තනවා. ඊට පස්සේ අපි බලමු අපේ active track mode එක. ඒ කියන්නේ අපිට දැන් මේක දාපුවාම අපේ පස්සෙන් drone එක නිකන් ඔටෝ එනවා. මේ අපි දෙන්න මේ පැත්තට යන්න. නික drone එක ගියා. අපි බලමු drone එක අපේ පිටිපස්සෙන් එයි. හරි. අපි යන්න. බලන්න drone එක දැන් අපිත් එක්ක එනවා පිටිපස්සෙන් ඉන්නේ. දැන් මම මොනවත් කරන්නේ නැහැ. රිමෝට් එකේ නිකන් මෙහෙම තියන් ඉන්නේ. drone එක අපේ පස්සෙන් එනවා. මායි මල්ලි පස්සෙන් එනවා drone එක. පොඩ්ඩක් දිව්වොත් එහෙම. ඒ drone එක එනවා ටක් ගාලා drone එක මගේ පස්සෙන් එනවා. පොඩ්ඩක් පිටිපස්සට යනවා drone එක. මම ඉස්සරහට එද්දි පිටිපස්සට යනවා. ඕක තමයි ඉතින් මේකේ තියෙන ෆීචර්ස්. තව මේක ඉතින් මේ වාහනයකට වුණත් මේක ඇක්ටිව් ට්‍රැක් කරන්න පුළුවන්. මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. අපි තව ෂොට් එකක් ගහලා බලමු. බොක්ස් එක කනෙක්ට් කරලා අපි බලමු. මේක තව ෂොට් එකක් ගහලා මම මේක නම් try කරලම නෑ. Three, two, one. drone එක අපි කෙලින්ම ඈතට යනවා. මේ master shot කියලා zoom in out එකක් තියෙන්නේ. මම ඔයාලට දාන්නම් මේ. ඔන්න දැන් drone එක මේ master මේ කෙලින්ම මේ app එකෙන්ම තමයි කරන්නේ. මම මොනවත් කරන්නේ නැහැ. මේ නිකන් තියන් ඉන්නේ.
ඩ්‍රෝන් එක විසින්ම ෂොට් ටිකක් ගහනවා. අපේ කැමරා කරණයට උදව් ගන්න මගේ මල්ලි. දැන් මාව කනෙක්ට් කරලා තින්නේ ෂොට් 8ක් ගහනවා. මේකේ වැටෙනවා ෂොට් 4ක් ගැහුවා. ෂොට් 5යි. ලස්සන ෂොට්. තව එකක් ගන්නවා ඩයිනමික් රිවීල්. අමුතු ෂොට් එක මාස්ටර් ෂොට්ස් කියලා තියෙන්නේ මේක. ආගේ කලින් ඩෝන් එකේ තිබ්බේ නෑ. ෂොට් 7යි. අන්තිම ෂොට් එක. හරි. ෂොට් එක ඉවරයි. දැන් පල්ලෙහාට. ආපු තැනටම එනවා කෙලින්. යවපු තැනටම. අපෙන්ටම ආවා. අපි ඉතින් තමයි යවුවේ. අපි ඊට පස්සේ බලමු මේ දිනවා කැමරා තියෙනවා. අපි අන්තිම ෂොට් එකක් ගහලා බලමු. අපේ කුයික් ෂොට් එකක් හෙලික්ස් එකක් ගහලා බලමු. ෂොට් එක ඒ අන්තිම ෂොට් එක ගහලා බලමු. මායි මල්ලි මෙතන බොක්ස් එකක් ඇඳලා අපි මේ පැත්තට යන විදිහට මීටර් 10ක් යමු. හරි. 3 2 1 ඩ්‍රෝන් එකේදී අපි වටේ කරගෙනවා. පොඩ්ඩක් බලන් ඉන්න ඕනේ. ගස් තියෙනවා පොඩ්ඩක් ළඟ. හරි අවුල. ඒක අපේ වටේ කරගෙන ගමන් ටික ටික උඩට යනවා. මීටර් 10ක් දුන්නින්ද පොඩ්ඩයි ගියේ. හරි ඉතින් මේ ටික තමයි ඩ්‍රෝන් එකේ තියෙන වැඩ ටික. සෙන්සර් තියනවා කියන බය වෙන්න දෙයක් නැහැ. සෙන්සර් ට්‍රස්ට් කරන්න බෑ. පරිස්සමෙන් අරින්න ඕනේ. ඉතින් අලුත් ට්‍රැවල් වීඩියෝ එකකින් හමු වෙමු. මේ ඩ්‍රෝන් එකේ වැඩ ටික කරන්න පුළුවන්. අලුත් එක ලිටෝ ඩ්‍රෝන් 1 එක, ලිටෝ 1 එක. අවුලක් නැහැ ඩ්‍රෝන් එක හොඳයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.